හරි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ක්ලස්ටරින් පාර්ට් එක ගැන. මම මුලින් ක්ලස්ටරින් පාර්ට් එකට යන්න කලින් ක්ලස්ටරින් ගැන පොඩි බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් දෙන්න. මේ ක්ලස්ටරින් කියන පාර්ට් එකේදී වෙන්නේ මුලින්ම මේ ඇල්ගොරිදම් කියන එක පාර්ට්ස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සුපර්වයිස්ඩ් ලර්නින් and unsupervised learning. සුපර්වයිස්ඩ් ලර්නින් කියන්නේ අපි අර මුලින් කතා කරපු ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් වගේ මොඩල් වලින්. ඒ කියන්නේ ඉන්පුට් එකකුත් තියෙනවා අවුට්පුට් එකකුත් තියෙනවා. අපි ඒ දෙක අතර සම්බන්ධතාවයක් හොයාගෙන පැටර්න් එකක් අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඒක තමයි සුපර්වයිස්ඩ් ලර්නින් එකේදී වෙන්නේ. ඒ කියන්නේ අර අපි අයිඩෙන්ටිෆයි කරගෙන පැටර්න් එක බේස් කරගෙන තමයි අපි ෆෝකාස්ටිං කරන්න යන්නේ. ඊට පස්සේ අන්සුපර්වයිස්ඩ් ලර්නින් කියන්නේ මෙතන අවුට්පුට් එකක් නැහැ ඉන්පුට් එකක් විතරයි තියෙන්නේ. අපි ඒක බේස් කරගෙන එක එක ක්ලස්ටර්ස් වලට බෙදලා එතනින් ෆෝකාස්ටිං වලට යන එකක් තමයි මෙතන දෙන්නේ. මේක මේ ක්ලස්ටර් එකක් කියන්නේ සිමිලර් ඇක්ටිවිටි එකක් හෝ පීපල්. ඒ කියන්නේ දැන් එකම රේන්ජ් එකක්. දැන් අර වයස් කාණ්ඩ ගන්නකො. අවුරුදු 30ත් 40ත් 40ත් 50ත්. අන්න ඒ වගේ මේ ඒවට තමයි අපි ක්ලස්ටර් එකක් කියන්නේ. සේම් ගෲප් එකක්. කියන්නේ එකම කැරක්ටරිස්ටික්ස් තියෙන ගෲප් එකකට තමයි අපි කියන්නේ ක්ලස්ටර් එකක් කියලා. මේකෙදී අර K mean clustering කියලා මෙතඩ් එකක් තියෙනවා. ඒකට තමයි අපිට මේක ක්ලස්ටරින් කරන්න ඉගන්නුවේ. මම ලෙක්චර් එක කරපු ගානින්ම පටන් ගන්නම්. මෙන්න මේ ඩේටා ටික තමයි අපිට දෙන්නේ. ඒ කියන්නේ මේ x ගේ ඩේටා ටික මේ A8 එනකන් අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතනින් මට හිතෙන්නේ මෙතන තියෙන්නේ number of input ගාන. මේක අර කැටගරිස් දෙකක වගේ. හරි. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? පළවෙනියටම අපි කරන්නේ රැන්ඩම්ලි අපි ක්ලස්ටර්ස් තුනක් තෝරගන්නවා. මේක දැන් මේ මෙහෙම මම කොලම්ස් දෙකකට දාගත්තට මේක ක්ලික් කරන 2,10 2,5 8,4 5,8 7,5 ඒ විදිහට තමයි මේක තියෙන්නේ. මම අර Excel එකේ ගන්න ලේසි වෙන්න තමයි මේ විදිහට මේක කොලම්ස් දෙකකට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි ස්ටෙප් 1 එක විදිහට කරන්නේ රැන්ඩම්ලි සිලෙක්ට් කරගන්නවා මොනවා හරි මේකේ තියෙන ක්ලස්ටර්ස් තුනක්. ඒක රැන්ඩම්ලි සිලෙක්ට් කරගන්න පුළුවන්. සමහර විභාගෙදී අපිට මෙන්න මේ තුන පළවෙනියටම සිලෙක්ට් කරගන්න කියලා දෙන්නත් පුළුවන්. දැන් අපි මෙතන තියන තියෙන මෙන්න මේ එක and A4 එක and A7 එක. මේ විදිහට අපි රැන්ඩම්ලි තුනක් සිලෙක්ට් කරලා ඒක අපි ගන්නවා අපේ ක්ලස්ටර් එක විදිහට. ඒ කියන්නේ මේ මෙතින් ස්ටෙප් එක මුලින්ම අපි කරන්නේ ඉටරේෂන් 1 එක. ඒකට තමයි ස්ටෙප් 1 එක ඉටරේෂන් 1. ඉටරේෂන් 1 එක තමයි අපි මුලින්ම කරන්න යන්නේ. මේ ඉටරේෂන් 1 එක කරන්නේ දැන් මේ අපි සිලෙක්ට් කරගත්ත ක්ලස්ටර්ස් තුන තියෙනවනේ. ඒ තුන අපි ගන්නවා මේ විදිහට. මේක එතකොට ක්ලස්ටර් 1 එක වෙනවා. ඊළඟ එක ක්ලස්ටර් 2 ඊළඟ එක ක්ලස්ටර් 3. හරි මේ විදිහට අරගෙන ඊළඟට අපි මේ අපේ තිබ්බ මුලින්ම තිබ්බ ඉන්පුට් ටික මේ විදිහට ගන්නවා එක්ස්ට්‍රැක්ට් කරලා. හරි. ඊළඟට අපි මොකද කරන්නේ? අපි මේ ක්ලස්ටර් එකට තියෙනවානේ වැලියු එකක් 2,10. ඒක මේ විදිහට මෙහෙම දා ගන්නවා. ඒක පහලින් දාගත්තත් කමක් නැහැ. උඩින් තිබ්බත් කමක් නැහැ. වඩා හොඳයි අපි පහලින්ම දාගමු. මේ ක්ලස්ටර් එකේ තියෙන 2, 10, 5, 8 මේ වැලියුස් කොහොමද මේ ක්ලස්ටර් එකට එන්නේ කියන එක මේක පියර්ලි අපි මේක රැන්ඩම්ලි තමයි සිලෙක්ට් කරන්නේ. විභාගෙදී නම් මේක මුල්ම පළවෙනි ඉටරේෂන් එකට මේක ගන්න කියලා කියන්න පුළුවන්. මොකද හැමෝගෙම උත්තර එක වගේ එන්නේ නැති වෙන්න පුළුවන්. මම කියන්නේ හරියට දන්නේ නැහැ. ඒක නිසා මේ ටික විභාගෙදී අපිට ගානේ දෙන්නත් පුළුවන්. නැති වුණොත් අපි ඇසියුම් කරලා ක්ලස්ටර්ස් තුනක් තමයි ගන්න ඕනේ.
ඊළඟට මොකද්ද අපිට කරන්න තියෙන්නේ? අපි මෙතන දැන් මෙතනදී වෙන්නේ දැන් මේ ඔක්කොම මෙහෙමනේ තියෙන්නේ. දැන් මේ 2,10 කියන එක තියෙන්නේ මෙන්න මේ විදිහට. 2,10. ඒ විදිහට තමයි තියෙන්නේ. අපිට විභාගෙත් ගන්න දෙන්නේ මේ විදිහට. ඊට පස්සේ දැන් මේ 5,8 කියන එක තියෙන්නේ කොහොමද? මෙහෙම වරහන් 5,8. ඒ විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට දැන් මේ මෙතන ඉඳන් මේ තියෙන data ටිකක් තියෙන්නේ ඒ විදිහටමයි. ඒ කියන්නේ මේකත් 2,10. ඊපස්සේ මේක 2,5. ඒ විදිහට තමයි තියෙන්නේ. හරි. ඒ විදිහට දැන් මේ තියෙන data set එක මෙතන හොඳට බැලුවොත් තේරෙයි. දැන් මේ කියන්නේ මේ කමාවට මේ පැත්තේ තියෙන ටික තියෙනවනේ. ඒක අතර ඩිෆරන්ස් එකයි කමාවට මේ පැත්තේ තියෙන දැන් දෙකත් මෙතනත් දෙක. ඒ අතර ඩිෆරන්ස් එක තමයි ගන්න. ඒ කියන්නේ මේක මේකෙන් අඩු කරලා ඒක ඇබ්සලූට් වැලියු එක තමයි අපි දැන් ගන්නේ. මම ඒක ගණිතي පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මේ පැත්තෙන් දැන් වම් පැත්තේ තියෙන එකයි කමාවට වම් පැත්තෙන් සහ කමාවට දකුණු පැත්තෙන්. කමාවට දකුණු පැත්තෙන් තියෙන 10ත් මෙතනත් කමාවට දකුණු පැත්තෙන් එකත්. ඒ දෙක තමයි කම්පෙයාර් වෙන්නේ හැම වෙලේම. කමාවට වම් පැත්තේ නම් මේකෙත් කමාවට වම් පැත්තේ. කමාවට දකුණු පැත්තේ නම් මේකෙත් කමාවට දකුණු පැත්තේ. ඒ දෙක අතර ඩිෆරන්ස් අරගෙන එකතු කරලා අපි මේ කොලම් එක හදා ගන්නවා. මෙන්න මෙතන ඉඳන් මේ කොලම් එක හදා ගන්නවා. හරි. ඒ විදිහට තමයි මේක යන්නේ. මෙතනදී දැන් අපි මෙතන දෙක තියෙනවනේ. එතකොට මේකේ මුලින්ම අපි මේකේ ඇබ්සලූට් වැලියු එකනේ අපිට ඕනේ. එතකොට ඇබ්සලූට් ගන්න ABS කියන ෆන්ක්ෂන් එක යූස් කරනවා. ඒක දීලා ඊපස්සේ මෙතන ABS කියන ෆන්ක්ෂන් එක දීලා මේ දෙකෙන් අඩු කරා. මම කියන්නේ වම් පැත්ත නම් වරහන් මේ කමාවට වම් පැත්ත නම් මේකත් කමාවට වම් පැත්තක වෙන්න ඕන. හරිද? ඒකේ ඇබ්සලූට් එක අරගෙන දැන් මෙතන අපිට මේක එකපාරට සිම්පලි ගන්න පුළුවන් මේ G23 කියන එක ඇබ්සලූට් කරගත්තොත් අපි ඇබ්සලූට් කරනවා කියන්නේ ඒ සෙල් එක වෙනස් වෙන්නේ නැහැ. අපි පහලට මේක ඇදගෙන ගියත් මේක වෙනස් වෙන්නේ නැහැ කියන එක මේකට තියෙන වැලියු එක වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි මේ මෙතනින් පහලට තියෙන වැලියුස් ටික විතරයි වෙනස් වෙන විදිහට ගන්න එක මම දැන් හැමෝම දන්නවා කියලා. ඊට පස්සේ මේකට අපි එකතු කරනවා. දැන් මේ වරහනට වම් පැත්තෙන් තියෙන එක තියෙනවනේ. සෝරි වම් පැත්තේ අපි ගත්තා දකුණු පැත්තෙන් තියෙන එක තියෙනවා. ඒ දකුණු පැත්ත එකයි මෙතන වරහනට දකුණු පැත්ත එකයි අතර වෙනසත් ගන්නවා මේ විදිහටම. ඒකත් ඇබ්සලූට් අරන් මේ 10න් අඩු කරනවා මේක. ඒකෙත් අපි මේ H කොලම් එකේ මෙන්න මේක අපි ඇබ්සලූට් කරගමු. මොකද ඒක පහළට දාම අපිට ලේසි. හරි මේ විදිහට අපිට වැලියුස් ටික එනවනේ. ඒ විදිහටම අපි අනිත් ටිකෙත් මේ ෆෝමියුලා එකම දීලා වැලියුස් ටික හොයාගමු. ඒක වෙන්නේ ABS දැම්මා මේ පහෙන් මේක තමයි වරහනට සෝරි කමාවට වම් පැත්තෙන් තියෙන්නේ. වම් පැත්ත එකයි මෙතනත් කමාවට වම් පැත්තෙන් ආයේ මේ විදිහටම තියෙන්නේ මේක. හරිනේ. ආයේ මේක අපි ඇබ්සලූට් කරගමු. ඒකට අපිට එකපාරට උත්තරේ ගන්න පුළුවන්. මේකට ප්ලස් වෙන්න ඕනේ වරහනේ අනිත් පැත්තේ කෑල්ල. හරි. ඊළඟට මේකත් ඒ විදිහමයි කමාවට වම් පැත්ත එක මෙතනත් කමාවට වම් පැත්ත එක. අතර වෙනස තමයි ගන්න.
ඊට පස්සේ ඒකට එකතු කරනවා කමාවට දකුණු පැත්තකට. ඊට පස්සේ අපි මේක ඇබ්සලූට් කරගමු. එතකොට අපිට මේක පාට ගන්න පුළුවන්. ඊළඟට දැන් මේක මේ විදිහට අපි තුනටම හදාගත්තා. ඒ ගෲප් තුනටම හදාගත්තානේ. ඊළඟ Excel එකේ අපි බලන්න ඕනේ මේකේ දැන් අපි මේකේ ඊළඟ ඉටරේෂන් එකට යන්න. දැන් මේක අපි පළවෙනියටම රැන්ඩම්ලිනේ සිලෙක්ට් කරගත්තේ. මේ 2,10 5,8 1,2 කියන එක. එතකොට ඊළඟට අපි මොකද්ද කරන්නේ? මේක ගෲප් කරනවා. ගෲප් කරන්න ගෲප් කරන්න කලින් අපි මෙන්න මේක හරි ගෲප් කරන්න කලින් අපි බලමු මෙන්න මේ විදිහට තමයි මේ මීන් ඩිස්ටන්ස් එක තමයි අපි ගන්න. ඒ කියන්නේ මේකේ තියෙන මේ දැන් අපි මේ වරහාට කමාවට දකුණු පැත්තෙන් වම් පැත්තෙන් කියලා අඩු කර කර ගත්තේ මේ මීන් ඩිස්ටන්ස් එක. calculate the mean distance for selected cluster. මේක තමයි අපි සිලෙක්ට් කරගත්ත ක්ලස්ටර් එක. ඒකට මේ ඉන්පුට් වල තියෙන මීන් ඩිස්ටන්ස් එක අපි ගන්නවා. ඒක ඇබ්සලූට් වැලියු එක තමයි අපි ගන්න ඕනේ මේ සිම්බල්ස් නැතුව. ඒ වෙනුවෙන් තමයි අපි abs කියන ෆන්ක්ෂන් එක යූස් කරේ. හරි. මෙතන අපි ඇබ්සලූට් ඩිෆරන්සස් ගත්තානේ. ඒක අරගෙන ඊළඟට මොකද කරන්නේ? මේ ඇබ්සලූට් ඩිෆරන්ස් එක. දැන් අපි මේක බලන්නේ මෙන්න මේ අතට. හරිද? කියන්නේ මේක තමයි මේ 24 වෙනි රෝ එකේ තියෙන රෝ විදියට තමයි මේක අපි බලන්නේ. මෙතනින් මෙතනින් මෙන්න මේ අපි හදාගත්ත ක්ලස්ටර්ස් තුන තමයි අපි බලන්නේ. මේක බලන්නේ මෙන්න මේ රෝස් අතට. මෙතනින් බැලුවම අපිට පේනවා. අපි බලන්න ඕනේ මේකේ අඩුම අගේ ඇවිල්ලා තියෙන මොන ක්ලස්ටර් එකකටද කියන්නේ. එතකොට මෙතනින් බැලුවම අපිට වෙනවා බිඳුව තමයි අඩුම අගේ. එතකොට මේක අපි ක්ලස්ටර් 1 එක තමයි මෙතනින් ඩිසිෂන් එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ 2,10 කියන්නේ මේ වැලියු එක කොතනටද යන්නේ කියන එක ඩිසයිඩ් කරන්න තමයි මේ බිඳු මෙන්න මේ තුනේ අඩුමගේ හොයන්නේ. මේ තුනේ අඩුමගේ හොයලා ඊට පස්සේ මෙන්න මේ වැලියු එක ඒ අදාළ ක්ලස්ටර් එකට දාගන්න. මේක බලන්නේ මෙහෙම. ඊට පස්සේ මේක බලන්නේ මේ අතට. ඊට පස්සේ මේක බලන්නේ මේ අතට. හරි. දැන් බලමු මේකේ ගෲප් එක මොකක්ද කියලා බලන්න තමයි මේ යන්නේ. ගෲප් එක බලන්න තමයි මේ යන්නේ. එතනදී මොකද අපි කරන්නේ? අ, මේකට අපිට දෙන්න පුළුවන් if ෆන්ක්ෂන් එකක්. මෙතන මේක ඇතුලේ මිනිමම් එක දාගමු. මෙන්න මේ තුනේ මිනිමම් එක ගන්න. මේක මෙහෙම අවශ්‍යම නැහැ කෙනෙක්ට බලලා ගන්නත් පුළුවන්. මේ ලේසියට තමයි මම මේ විදිහට කරගන්නේ. මේ තුනේ මිනිමම් එක අරගෙන ඒක අපි බලනවා ඉක්වල් වෙන්නේ මේකටද. මේක AI පාඩේ තියෙනවා මේක Excel පාඩයක් මම මේක ලේසියෙන් නිසා හදාගත්තේ. ඒක කෙනෙක්ට අමාරු නම් මේ විදිහට බලලා ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිම ලොජික් එකක් නැහැ. මම මේක අර වැඩ ඉක්මන් කරගන්න නිසා ඕන නිසා තමයි 1 by 1 බලන්න බැරි නිසා තමයි මේ ෆන්ක්ෂන් එක හදාගන්නේ. හරි මේකට ඉක්වල් වෙනවා නම් අපි මේකට උත්තරේ විදියට අපිට ඕනේ මෙන්න මේ ක්ලස්ටර් 1 කියන එක. හරි ඊට පස්සේ එක එකක්. ඊට පස්සේ ආයේ මේකේ මේ විදියමයි මේක බේස් කරගෙන ඊට පස්සේ අපි ඊළඟට බලනවා මේ මිනිමම් වැලියු එක මේකේ අරගෙන ඒක ඉක්වල් වුණොත් දැන් අපි මේක දුන්නානේ G24ට ඉක්වල් වුණොත් කියලා ඒක විතරක් වෙනස් කරගන්නවා ඒක මෙන්න මේකට ඉක්වල් වුණොත් J24 කියන එකට එහෙම වුණොත් අපිට උත්තරේ විදියට ඕනේ මෙන්න මේ ක්ලස්ටර් 2 කියන එක. ඊළඟට අපි අපේ ඊළඟ තමයි මේ තුනේ මිනිමම් එක මෙන්න මෙතන වැලියු එකට ඉක්වල් වුණොත් අපිට ඕනේ උත්තරේ ක්ලස්ටර් 3 විදියට. හරි. එතකොට අපිට මේ උත්තරය හම්බ වෙලා පළවෙනි එකට ක්ලස්ටර් 1 කියලා. එතකොට අපිට ලේසියෙන්ම මේ ටික ඔක්කොම දාගෙන යන්න පුළුවන්. ෆෝමියුලා එකේ
එරර් එකක් එනවා මෙන්න මේ අපි උත්තරේ විදිහට දීප එක තියෙනවනේ. ඒ වැලියු එක ඇබ්සලූට් කරන්න බැරි වුණා මට එතන. ඒක නිසා يعني අපේ උත්තරේ හැම වෙලේම එකයිනේ. يعني මොන එක මිනිමම් එක වුණත් අපිට මේ අන්තිම උත්තරේ එකයිනේ. ඒ නිසා ඒක වැලියු එක ඇබ්සලූට් කරගන්නවා. සෝරි මෙතන පොඩි වැරද්දක් කියලා තියෙනවා. ෆෝමියුලා එක දෙද්දි මේක හරි මෙන්න මෙතන ඇබ්සලූට් කළා. මේක තමයි ඇබ්සලූට් වෙන්නේ. කියන්නේ අපිට අන්තිමට උත්තරේ ඕනි මොකද්ද කියන එකනේ. ඒක තමයි ඇබ්සලූට් වෙන්න ඕනේ ඉතින් හරි. +2 වෙන්න ඕනේ දැන් ටික තමයි වැරදුනේ. මොකද ෆෝමියුලා එක හරියට දුන්නේ නැහැ. හරි. මෙතින් දැන් ඊට පස්සේ අපිට ඕන නම් මේක highlight කරගන්න ඕන නම් conditional formatting ගිහිල්ලා highlight cell rule ඊට පස්සේ මේකේ more rule ගිහිල්ලා මෙතන cells that contain ගිහිල්ලා cell value equal to ගිහිල්ලා අපිට මෙතන cluster 1 දුන්නා නම් මේව අත්‍යවශ්‍ය නැහැ. මම මේ අර මේක highlight කරගන්න මේ වගේ ඕන වුණොත් කියලා විතරයි. ලෝකෙ දුන්නම cluster 1s තියෙන ඒවා highlight වෙනවා. ඒ විදිහටම මේක repeatedly කරලා අපිට ඕන නම් මේක highlight කරගන්න පුළුවන්. මේකේ මොන එකද මේ ඒ කියන්නේ එක එක cluster එක අනුව cell value මේකත් equal වෙන්නේ cluster 2 කියලා තියෙන එකක් දීලා ඊට පස්සේ වෙන කල highlight කරගන්න පුළුවන් cluster 2 ඊට පස්සේ අපි cluster 3 එකත් බලමු. මේ දෙන එකක් හදාගත්තම අපි ඩිටනේෂන් ඉස්සරහට යන්න මේක ලේසි එකම දෙන්නේ කරන්න තියෙන්නේ. හරි. මේ විදිහට අපි දැන් මේකේ අපිට පේනවා ක්ලස්ටර් 1 එකට අවිල්ලා තියෙන්නේ මේක විතරයි. ක්ලස්ටර් 3 එකට අවිල්ලා තියෙන්නේ මේක විතරයි. ක්ලස්ටර් 2 එකට තමයි අනිත් ඔක්කොම ටික ගිහිල්ලා තියෙන්නේ. හරි. ඊළඟට මොකද අපි කරන්නේ මේක ගෲපින්. ස්ටෙප් 3 එක තමයි ගෲපින් කියන්නේ. ඒකෙදි මොකද වෙන්නේ? අ, මේ විදි අපි දැන් මුලින්ම ගත්තේ මෙතන රැන්ඩම් වැලියු එකක් assign කරලානේ. රැන්ඩම් ක්ලස්ටර්ස් ටිකක් අපි සිලෙක්ට් කරලානේ දීලා තියෙන ඉන්පුට් වලින්. ඒක නැතුව අපි ළඟට යනවා මේ හදාගත්ත ෆෝමැට් එකෙන්ම වැලියු ඩිසයිඩ් කරන්න. එතකොට අපි ගෲපින් කියන එක ගන්නෙ දැන් මේ ක්ලස්ටර් 1 2 3 කියන තුන තියෙනවනේ. හරි. ඒ තුනෙන් අපි ගන්නවා දැන් ක්ලස්ටර් 1 ආවේ. මෙතනටනේ ක්ලස්ටර් 1 ආවේ. ක්ලස්ටර් 1 ආපු එකේ මෙන්න මේ වැලියු දෙක තමයි සිලෙක්ට් කරන්නේ. මේ දීපු ඉන්පුට් එක තමයි සිලෙක්ට් කරන්නේ. ඒක දාගන්නවා මෙතන. හරිනේ ක්ලස්ටර් 3 කියලා තියෙන්නේ මෙතන. එකක් තියෙනවා 2.5. ඒක ක්ලස්ටර් 3 එක. ඊට පස්සේ ආයෙ ක්ලස්ටර් 3 තියෙනවා. මේ highlight කරගත්ත නිසා බලන්න ලේසි. ක්ලස්ටර් 3 එකට ආයෙ තියෙනවා මේ. ඒ විදිහට ඒකට දාලා වැලියු දාලා ඊට පස්සේ අනිත් ඔක්කොම මෙතන ක්ලස්ටර් 2 නේ. මෙතනට එනකම් ක්ලස්ටර් 2. ඒ ටික අරගෙන ක්ලස්ටර් 2 එකට දාගන්නවා. ඊට මෙතනත් ආයෙ ක්ලස්ටර් 2 එකට දානවා. හරි. මේ ටික අරගෙන අපි මොකද්ද කරන්න ඕනේ? මේ ටිකේ ඇවරේජ් එක ගන්නවා. එක එක ක්ලස්ටර් එකේ ඇවරේජ් එක. දැන් මේ ක්ලස්ටර් එකේ නම් ඇවරේජ් එක ගන්න දෙයක් නැහැ. කොහොමත් ඒකේ මේකට සමානයි. يعني එකම වැලියු එකනේ තියෙන්නේ. හැමදාම මේක එක වැලියු එකයිනේ තියෙන්නේ 2.10 විතරනේ. දැන් මේක තමයි ක්ලස්ටර්ස් එන්නේ. හරි. ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක දාලා මේ ටික සිලෙක්ට් කරමු.
ඒ විදිහට දැම්මම මේ හැම ක්ලස්ටර් එකේම මීනින් එනවා. ඒ කියන්නේ මෙතනින් මේ උත්තරේ එන්නේ. අපි ඊළඟට ගන්න ඕනේ. අපි අර රැන්ඩම්ලි සිලෙක්ට් කරලා ගත්ත එක වෙනුවට අපි ඊළඟට ගන්න ඕනේ. මෙන්න මේක කියන එක තමයි එන්නේ. මෙතනදී 2,10. මෙතනදී 6,6. ඊට පස්සේ මෙතනදී 1.5 කමා 3.5 ඒ විදිහට තමයි උත්තරේ. දැන් හරි. එතකොට මොකද දැන් මේ කරන්නේ? අපි දැන් මේ ස්ටෙප් 3 එකේ ඉන්නේ. ඊට පස්සේ ඊළඟට අපි යනවා ඉටරේෂන් 2 එක. දැන් මේ ඉටරේෂන් 1 එකනේ අපි කරේ. ඉටරේෂන් 2 එක යන්න මෙන්න මේ තුන තමයි අපි ගන්නෙ මේකේ. අපි අර දැන් කලින් මේ වෙලාවේ මෙතන රැන්ඩම්ලි සිලෙක්ට් කරලා ගත්ත තුන වෙනුවට මෙන්න මේ තුන තමයි අපේ එක එක ක්ලස්ටර් එකේ මේක විදිහට ගන්න. ක්ලස්ටර් වැලියු එක විදිහට ගන්න. එහෙම අරගෙන අපි යනවා ආයේ මේ ස්ටෙප් දැන් මේක ඉටරේෂන් එක ඉටරේෂන් එක වෙන්නේ ඉටරේෂන් 2. මේ දෙන වැලියුස් ටික තියෙනවා. මේ ක්ලස්ටර් වැලියු එක වෙන්න ඕනේ. මෙන්න මෙතනට ආපු වැලියු එක. එතන 6,6. දැන් මම මේක මෙහෙම දුන්නට මේකේ මුකුත් වැලියුස් චේන්ජ් වෙන්නේ නැහැ. රීසන් එක මොකද මෙතන ඇබ්සලූට් වෙලා ඇත්තේ. ඒ ඇබ්සලූට් එක අපි අයින් කරනවා. අර උඩ වැලියුස් වලටනේ අපි ඇබ්සලූට් දීලා තිබ්බේ. මේ ටික එකපාරක් චේන්ජ් කරා නම් අපිට ආයෙ ආයෙ හදන්න ඕනේ නැහැ. දැන් මෙතන ඇබ්සලූට් වෙලා තියෙන අර උඩ තියෙන වැලියු එකටනේ. ඒකට මොකද කරන්න ඕනේ? ඒ වෙනුවට මෙන්න මේ වැලියු එක තමයි අපිට ඕනේ. මෙතනත් ඒක වෙනුවට මේ වැලියු එක දෙනවා. දැන් මෙතනට අපි මේක ඇබ්සලූට් කරගත්තා නම් මේක කොහොමද මේ කොලම් එකේ සේම් වැලියු වෙන්නේ? මොකද මේකේ අපි ක්ලස්ටර් 1 එකේදී සහ ක්ලස්ටර් 2 එකේදී දෙකේම එකම ක්ලස්ටර් වැලියු එකනේ තියෙන්නේ. ඒ කියන්නේ 2,10නේ අපි කලින් ගත්තේ දැන් තියෙන්නේ දෙකම. ඒතර මෙන්න මේ වගේ දැන් තමයි වෙනස් වෙන්නේ. හරි මේකේ තව ෆෝමියුලා එක හදාගමු. මේක ඕනනම් අපිට මෙහෙමත් පුළුවන්. මේක අපි මූව් කරලා එතනට දාගමු. මේකත් අපි මෙතන තියෙන එක මූව් කරලා මෙතනට දාගමු. ටයිප් කරගෙන ඉන්න ඕනෙත් නැහැ. හරි. ඊට පස්සේ එක ෆෝමියුලා එකකට ගිහින් බලන්න හරියට ඇවිල්ලාද කියලා. හරි. රැන්ඩම්ලි දෙක තුනක් බලන්න හරියට ඇවිල්ලාද කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. හරි ඊළඟට මෙතනත් ෆෝමියුලා එක හදාගමු. හරි. දැන් අපිට පේනවා දැන් ගිය පාර එක බැලුවොත් එතනදී මොකද උනේ? ක්ලස්ටර් 1 එකට 1යි තිබ්බේ ක්ලස්ටර් 3 එකට 3 එකට 2යි තිබ්බේ ඊට ටික ඔක්කොම ක්ලස්ටර් 2 නේ. දැන් මෙතනදී අපිට බලන්න ක්ලස්ටර් 1 එකට 2ක් ඇවිල්ලා තියෙනවා. හරිද? අපි මේක එකපාරක් හදාගත්තම ඒකයි අපිට ලේසි මේක ඉස්සරහට කරගෙන යන්න. ඊළඟට මොකද අපි කරන්න ඕන? කලින් විදියටම අපිට තියෙන ස්ටෙප් 3 එක ෆලෝ කරන්න ගෲපින්. අපි ආයෙ මේක ගෲප් කරනවා. දැන් අපිට ආපු ක්ලස්ටර් එක මේ ක්ලස්ටර් 1 3 දැන් ක්ලස්ටර් 2 ක්ලස්ටර් 2 එක වෙනස් වුණා. ක්ලස්ටර් 3 එකේ 2,5
1,2 හරි එක වෙනසකුත් නැහැ. ඊළඟට මෙතන තමයි වෙනස් වෙන්නේ. මෙතන දැන් අපිට මෙතන තිබුණ නැති එකක් මෙතනට ආවා. දැන් කලින් ක්ලස්ටර් 2 එකේ තිබ්බ එකක් අපිට ආවා ක්ලස්ටර් 1 එකට 4,9. එතකොට මෙතනින් අපි 4,9 එක අයින් කරමු. හරි. එතනට යනකොට දැන් අපේ ඊළඟ ඉටරේෂන් එක. ඉටරේෂන් 3 එකට ඕන කරන data ටික තමයි මේ හම්බුනේ. හරි බලමු අපි දැන් ඉටරේෂන් 3 එක. ඒකෙදිත් මොකද වෙන්නේ? දැන් අපි මෙතන සිලෙක්ට් කරගත්ත values ටික තමයි මෙතනට එන්න ඕනේ. මේ විදිහට ඒ cluster values ටික අපි assign කරන් යනවා. හරි ඊළඟට බලන්න ඕනේ මේ formula එක සමහරවිට අතන absolute එක අපිට ආයෙ හදන්න වෙනවා. ඊළඟට මොකද කරන්න ඕනේ? මේ formula එක එකපාරක් හදාගත්තම දැන් මේක එකපාරට එතකොට අපිට පහළට ඇදගෙන යන විතරයි තියෙන්නේ. එක formula එකක් හරියට හදා ගන්නවා. ඊට පස්සේ අපි පහළට අදන් ගිහලා අපි randomly එක select කරලා බලනවා හරියට මේක cluster එක ඇවිල්ලාද කියලා. මේකත් අපි මේ විදිහටම හදාගමු. මොකද මේකේ වෙනසක් වෙන්නේ නැහැ. මේකේ තිබ්බ මේ cluster එකමයි මේකටත් ඒ කියන්නේ cluster එකේ 1,1.5 3.5 තිබ්බ එක මෙතනදිත් 1.5 3.5 තමයි value එක එන්නේ. හරි. එතකොට දැන් බලන්න අපිට cluster 1 එකට values 3ක් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් cluster 3 එකේ වෙනසක් වෙන්නේ නැහැ. cluster 1 එකට values 3ක් ඇවිල්ලා. cluster 2 එකේ value එක තව අඩු වෙලා. ඊළඟට අපි ආයෙ මොකද කරන්නේ? same step step 3 එකට යනවා grouping කරන්න. අ, හරි. එතකොට අපිට cluster 1 එකට තියෙනවා 2,10. ඊට පස්සේ මෙතන 5,8 ඇවිල්ලා තියෙනවා. මෙතනින් මේක අයින් කරනවා. හරි. දැන් අපි බැලුවොත් cluster 2 එකට එන්නේ values 3යි inputs 3යි cluster 3 එකට value input 2යි cluster 1 එකට input 3ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ average එක change වෙනවා. මේ විදිහට අපිට ඇවිල්ලා අන්තිමට මේ උත්තරේ එනවා. මේක බේස් කරගෙන සර්දා ඩයග්‍රෑම් එකක් ඇන්දා. ඒ කියන්නේ ඩයග්‍රෑම් එක අඳින්නේ දැන් මේක clusters තුනක් දෙන එක එක cluster එකකට තියෙන value එක තමයි අපි ඩයග්‍රෑම් එක විදියට අඳින්නේ. ඩයග්‍රෑම් එක කියන්නේ graph එකක්. දැන් මෙතනදී ඒ graph එක එන්නේ අපි මුලින් graph එකක් අඳිනවා. මට මෙතන graph එකක් අඳින්න විදියක් නැහැ. Excel එකේ graph එක වැඩ කරන්නේ නැති නිසා හරියට. මෙතනදි වෙන්නේ දැන් මේ group තුනක් අපි select කරගන්න ඕනේ. එතකොට ඒකට අදාළව තමයි මේ graph එක අපි අඳින්නේ.
හරි. මෙතන group 1 එකේදී මේ graph එක group 1 එකේ ඒ කියන්නේ එකම graph එකක් ඇතුලේ groups වෙන වෙනම තමයි අපි මාක් කරන්නේ. දැන් 2,10 කියලා දානවා එකක්. ඊට පස්සේ 4,9 5,8 ඒ තුන එකතු කරලා ඒ කියන්නේ ඒ තුන මාක් කරලා ඒ තුන රවුන්ඩ් කරනවා අපි. ඒක තමයි ක්ලස්ටර් 1 එක. ඊට පස්සේ 8,4 7,5 6,4 කියන එක graph එකේ ලකුණු කරලා ඒක අපි රවුන්ඩ් කරනවා. ඒක තමයි ක්ලස්ටර් 2 එක. ඊට පස්සේ 2,5 1,2 ඒක මාක් කර අපි ලකුණු කරලා ඒක මාක් කරනවා ක්ලස්ටර් 3 එක විදියට. ඒක තමයි ඒ graph එක අඳින එක කරේ. ක්ලස්ටරින් පාර්ට් එකේ මේක තමයි කරේ. ඊළඟට අපි decision tree regression and decision tree classification කියන topics වලින් හම්බෙමු.